සුබ දවසක්. අපි අද විශේෂ වැඩසටහනකට ආවා අම්පාර උහන 18 වජිරාරාම විහාරස්ථානයට. ඉතින් මේක ඇත්තටම ආවේ මීට කලින් අ, ජයග්‍රහණය ශ්‍රී ලංකා සංවිධානයෙන් වැඩසටහන් කීපයක් මේ නැගෙනහිර ප්‍රදේශ පන්සල් සහ එහි දුෂ්කර පළාත්වල ඉන්න අපේම ජනයාගේ ජීවන තත්ත්වය නගා සිටවන්න ඉතින් වැඩසටහන් ගොඩක් ක්‍රියාත්මක කරලා තිබ්බා අවුරුදු ගණනාවක් තිස්සේ. ඉතින් ඒ වගේ එක වැඩසටහනක් ගැන තමයි අපි කතා කරන්න ආවේ. ඉතින් මේ වෙලාවේ අපිත් එක්ක ජයග්‍රහණ ශ්‍රී ලංකා සංවිධානයේ සභාපතිතුමා වන විශේෂඥ මනෝවෛද්‍ය WAL වික්‍රමසිංහ මැතිතුමා, ඒ වගේම අපේ මහාචාර්ය HMDR හේරත් මැතිතුමා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේ භාණ්ඩාගාරික ධම්මික ජයසිංහ මහතා සම්බන්ධ වෙලා ඉන්නවා. පාලක ලේකම් දෙනගමගේ මහත්මයා සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ පොඩි වැඩසටහනකට නෙවෙයි, විශේෂ වැඩසටහනකට. මම හිතන්නේ ඒ ගැන අපේ සභාපතිතුමා විශේෂඥ වෛද්‍ය අපේ වික්‍රමසිංහ මහත්මයා මේ ගැන කරුණු පැහැදිලි කරයි. මොකද්ද මේ වැඩසටහන සහ මොකද්ද මේ ස්ථානයේට ජයග්‍රහණී ශ්‍රී ලංකා ව්‍යාපෘති යටතේ කරලා තියෙන්නේ කියලා පොඩි හැඳින්වීමක් කරයි. ඔව් අතරම අපි මේ විහාරස්ථානයේ මේ උහන 18 වීරගොඩ විහාරස්ථානයේ කලේ මේ පිටිපසෙන් දැක්වෙන දහම් පාසල් ගොඩනැගිල්ල සම්පූර්ණ කිරීම සඳහා රුපියල් ලක්ෂ 9කට අධික අඩුපාඩුවක් අපි සම්පූර්ණ කරලා දුන්නා. ඒ ගොඩනැගිල්ල සම්පූර්ණ කරලා තියෙන්නේ ඒ උදව්වත් ඇතුව. මොකද අපේ අරමුණ මේ දහම් පාසල් අධ්‍යාපනය ඇතුළු මේ සදාචාරය දියුණු කිරීමේ දරුවන්ගේ වැඩපිළිවෙලට සහයෝගය දීම. දැන් අපේ ගන්නවා අපේ පාසල් අධ්‍යාපනය තුලින් ඒ කොටස සිද්ධ වෙන්නේ නැහැ කියන එක අපි දන්නවා. ඒන් විෂයානුබද්ධ දැනුමක් ලබා දෙන මිස කොහොමද මේ සමාජයේ ජීවත් වෙන්නේ සදාචාරාත්මක පුරවැසියෙක් සම්පූර්ණ පුරවැසියෙක් සමාජයේ අභියෝග වලට මුහුණ දිය හැකි අද පවතින මේ විවිධ සමාජයේ පීඩන තියෙන උදාහරණයක් විදිහට මේ මත්ද්‍රව්‍ය උවදුර වගේ දේවල් වලින් මේ දරුවන් ආරක්ෂා කර ගැනීම ඒගොල්ලන්ගේ මානසික තත්ත්වය යහපත් අතට හැරීමට මේ දහම් පරිසරය වැදගත් වෙනවා. ඒ නිසා එවැනි පරිසරයක් නිර්මාණය කිරීමට මේ විශේෂයෙන් අපි මේ උතුරු නැගෙනහිර පසුබට ගම්මානවල ඒ විහාරස්ථාන වැනි ආගමික ස්ථානවලට උදව් කිරීම අපේ සංවිධානයේ අරමුණක් වෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ ආර්ථික තත්ත්වය දියුණු කිරීමට ඒගොල්ලන්ට ස්වයං රැකියා ව්‍යාපෘති කිරීම සඳහා පොලි රහිත ණය යෝජනා ක්‍රම වැනි දේවල් හඳුන්වා දීම සිදු කරනවා. ඒ එකක් තමයි අද මේ අපි නිරීක්ෂණය කරන්න ආවේ මේ සම්පූර්ණ කරාට පස්සේ. ඉතින් මේ ගැන මම හිතන්නේ අපේ මහාචාර්යතුමාට අදහසක් ඇති කියන්න. ඇත්ත වශයෙන්ම ඓතිහාසික වශයෙන් සලකා බලන විට දිගා මඩුළු පුරවරය කියන්නේ මේ මුල්ලක් නෑරම ගල් කණු වලින් පිරිච්ච බෞද්ධ පන්සල් වලින් ගහන වෙච්ච මහා සංඝයා වහන්සේ වැඩ සිටි පුරවරයක්. නමුත් පසුගිය කාලය තුල පුරාවට සිද්ධ වෙච්ච ඒවා අභාවයට යාම සහ එය බිඳ වැටීමට යම් හේතුකාරක සිදුවීම් හේතු කොටගෙන මම හිතන්නේ අපගේ ජයග්‍රහණී ලංකා සංවිධානයේ වැදගත් කාර්යභාරයක් වුණේ මේවා පුනරුත්ථාපනය කිරීමට උදව් වීම සහ ඒ වගේම මේ ප්‍රදේශවල වෙතෙන දුකටපත් වෙච්ච ගැමි ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සහ ඒ වගේම දහම් පාසල් දරුවන්ගේ සදාචාර සංවර්ධනය සඳහා පුනරුත්ථාපනය කිරීම ගත හැකි පියවරවල් ගැනීමයි. ඒ අනුව මම හිතන්නේ මේ ප්‍රදේශයේ මෑත කාලේ දහම් පාසල් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ සත්කාර්යභාරය ඉතා පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමේ සහ ඒ ක්‍රියාත්මක කර දේවල් නිරීක්ෂණය කිරීම සඳහා අපේ කණ්ඩායම මහා සංඝරත්නය සමග මේ පැමිණියා. මම හිතන්නේ මේ පිළිබඳ වඩා විස්තරයක් අපේ ගාමික ජයසිංහ භාණ්ඩාගාරිකතුමා විසින් මේ අවස්ථාවේදී අපට ඉදිරිපත් කරනවා ඇති. ඇත්තටම අපේ ජයග්‍රහණී ශ්‍රී ලංකා සංවිධානයේ ගරු ප්‍රධාන සභාපතිතුමන් ඒ වගේම උපසභාපතිතුමන් දෙපළම පැවසූ ආකාරයට දශක 4කට ආසන්න කාලයක් පුරාවට ජයග්‍රහණී ශ්‍රී ලංකා සංවිධානය උතුරු නැගෙනහිර පළාත්වල විශේෂයෙන් යුද්ධය පැවති අවධියේ සිට මේ
මායිම් ගම්මාන ආශ්‍රිතව තිබුණු විහාරස්ථාන ගොඩනැංවීම සහ ඒ වාගේ අඩුපාඩු සොයා බලලා ඒ ස්වාමීන් වහන්සේලා නැවත ඒ විහාරස්ථානවල ස්ථාපනය කරමින් ඒ විහාරස්ථාන ගොඩනැගීමේ කටයුතු සිදු කරගෙන පැමිණියා. එහි තවත් එක් දිගුවක් ලෙස අම්පාර උහන දඩයම්තලා ප්‍රදේශයේ අංක 18 වජිරාරාම විහාරස්ථානයටත් පසුගිය වසරේ තුලදී අපි ඒ ධර්මශාලාවේ ඒ වහලේ ඒ ආදී ගොඩනැගීම සඳහා ලක්ෂ 9කට ආසන්න මුදලක් පරිත්‍යාග කිරීම සිදු කරා. ඒ තුලින් මේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා 15 නමක් පමණ වැඩ සිටිනවා. ඒ වගේම දහම් පාසලෙත් දරුදැරියන් 400ක් පමණ සිටින බව දැනුවත් වුණා. ඒ අනුව ඒ සියලු දෙනාට මේ සියලු කටයුතු තම පහසුවෙන් කරගෙන යාමට ඒ අවශ්‍ය පහසුකම් ලබා දීමට විශේෂයෙන් වැස්සෙන් අවුවෙන් පීඩාවක් නැතුව තමන්ගේ ධර්ම අධ්‍යාපන කටයුතු ඉතාම හොඳින් සිදු කර ගැනීමට මහනුවර සිට අපිට මේ වගේ නැගෙනහිර දුෂ්කර ප්‍රදේශයක ඒ විහාරස්ථානයක් ගොඩනැගීමට හැකියවීම සම්බන්ධයෙන් බෙහෙවින්ම සතුටු වෙනවා. ඒ වගේම මේ අවස්ථාව ජයග්‍රහණ ශ්‍රී ලංකා සංවිධානයට සම්බන්ධ කර දුන් සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් අපේ ස්වාමීන් වහන්සේ පූජ්‍ය කුඹුකඳන්වල පුණ්‍යරතන ස්වාමීන් වහන්සේ අස්කිරි මහා විහාරයේ කාරක සංගීත සමිතිය ස්වාමීන් වහන්සේ තමා අපිට විශේෂයෙන් මේ විහාරස්ථාන සම්බන්ධීකරණ කටයුතු සිදු කරලා දෙන්නේ. ඒ විහාරස්ථාන වලට උන්වහන්සේ වැඩම කළා ඒ අඩුපාඩු සොයා බලලා මේ අඩුපාඩු තිබෙනවා ඒවා විසඳා ගැනීමට ජයග්‍රහණ ශ්‍රී ලංකා සංවිධානයේ මැදිහත් වූ සුදුසුයි කියන අපිට ඒ පණිවිඩය ලබා දෙන උන්වහන්සේ. ඉතින් ඒ අනුව ක්‍රියාත්මක වෙලා මේ සත්කාරය සිදු කිරීමට හැකියවීම ගැන බෙහෙම සතුටු වෙනවා. ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙනවා ජයග්‍රහණ ශ්‍රී ලංකා සංවිධානයේ විදිහට විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වල ඒ දුෂ්කරතාවයන්ට පත් වෙලා තිබෙන ඒ විහාරස්ථාන ගොඩනංවල විශේෂයෙන් බෞද්ධ ජනයාගේ ජීවිත තත්ත්වය වර්ධනය කර ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දීමත් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරියටත් මේ කටයුතු සම්බන්ධ කරගෙන ජයග්‍රහණ ශ්‍රී ලංකා සංවිධානයේ විදිහට ශ්‍රී දළදා සමිතියේ ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.